අයිබෝවන් මෙම සිදුවීම් වලට මුහුණ දුන් පුද්ගලයන්ගේ අනන්‍යතාවය 100%ක්ම රහසක් වෙන්න ඕන හින්දා මේ සඳහන් කරන නම්ගම් සියල්ලම පාහේ මනක් කල්පිතයි. මගේ නම චිරන්ත. මම ඉන්නේ ඇඹිලිපිටියේ අවුරුතැන්න තමයි මගේ ගම. මේ සිද්ධිය වෙනකොට මට වයස අවුරුදු 21ක් වගේ. අපේ ගමේ ඇතුළට යන්න තිබ්බා ගම හැදෙන්නව නමෙන් කවුරු දෙවින් ගල කියලා පොඩි පර්වතයක්. ගමුගේ තරම් නෙවෙයි. ඔය ලොකු උන්දලගේ තවදානේ මේ කවුරු දෙවින් ගලට හම්බෙලා තිබ්බේ. නාග රූපයක් සලකුණු කරලා තියෙන මේ ගල ඇතුලේ මෙල කල නොහැකි වටිනා නිදානයක් තිබෙන බවට දැන සිටීම හේතු වෙනි. සෝදරිස් කට්ටඩිඩාල කියන්නේ අපේ ගමේ හිටිය හදිහූනියන් බලිත් ඔවිල් ඔය වගේ ඒවට ගමේ ප්‍රසිද්ධ වෙලා හිටිය ඩයල් එකක්. මිනිහට ඔය වගේ වැඩ කියන්නේ සාමාන්‍ය දේවල්. ඔතනින් තමයි කතාව පටන් ගන්නෙ. දවසක් ගමේ වසන්ත කියලා හොඳ අතකුත් එකතු කරා. මිනිහා මටත් කතා කරා. කොල්ලෝ අපේ කළු දෙවින් ගලේ නිදාන ගන්න යන්නේ. ඔබත් වරෙන් අතුදවට. ඔබටත් කොටහක් දෙන්නම්. මෙහෙම කියද්දි හිතේ චකිතෙන් එහෙම බලබලෙද්දි තමයි අර වසන්ත කියන මිනිස්සයා මගේ පිටට තට්ටුවක් දාලා කිව්වේ මලි බය වෙන්න එපා. ඔබ දන්නවනේ සෝදිරිස් කට්ටඩිඩාල කියන්නේ කවුද කියලා? වැඩේ ගැස්සෙන්නේ නැහැ. මේක හරියට ඔබත් ගොඩ. අතේ පිච්චියක්වත් නැතුව අසරණලා හිටපු හින්දම මමත් මේ වැඩේට අකමැත්තෙන් වුණත් කැමති වුණා. කොහොම හරි වැඩේ කරන්න සෙට් වෙලා තිබ්බේ අද රෑ. මට ගේන්න කියලා තිබ්බ බඩු ටිකත් අරගෙන මම පොට් එකට ගියා. යන්න කලින් දවසේ මං කෝකටත් කියලා අම්මට කියලා පන්සලෙන් පිරිත් නූලකුත් ගෙන්නම් බැඳගෙන තිබ්බේ. මම යද්දි වසන්ත මාමයි කපුවයි මං එන්න කලින් කරන්න ඕන වැඩ ටික ඔක්කොම කරලා ඉවරයි. අපිට වාඩි වෙන්න අදාළතෙන් පෙන්නලා කපුව සීමාව අදින්න පටන් ගත්තා. සීමා නූල ඇදලා ඉවර වෙලා වැඩේ පටන් ගන්න කලින් කපුව අපිට හොඳ උපදෙස් ටිකක් දුන්නා. මතක තියාගනින්. මොන දේ දැක්කත් කලබල වෙන්න එපා. මොන දේ ආවත් කලබල වෙන්න එපා. කිසිම දෙයකට මේ සීමා නූලෙන් ඇතුළට එන්න බෑ. මං කියනකම් කිසිම කෙනෙක් මේ සීමා නූලෙන් පිටපයින්න එපා. මට ටිකක් හේන්දාඩිය දැම්මා. මොන හුයන්නක් වෙයිද දන්නේ නැහැ. මං මටම කියාගත්තා. ඒත් එකම කපුව ඉස්සරහ හැරිලා මොන ආදෝ කීකේ මතුරන්න ගත්තා. අපිත් වැඳගෙන ඒක දිහා බලන් හිටියා. වෙලා යනවත් එක්කම කපුව මතුරන වේගය ටිකක් වැඩි වුණා. ටිකෙන් ටික කපුවගේ ඇස් දෙක උඩ යන්න පටන් ගත්තා. කළු පොල් දෙක පේන්නේ. ඇස් දෙක සුදු පාටයි. වටේම සීතලයි. හුලම් පාරත් එන්න වැඩි වෙනවා. දැන් නම් ටිකක් බයයි. බල්ලොත් මහා හයියෙන් උඩ පුරනවා. එකපාරම මහා මෝසල සද්දයක් මගේ පිටිපස්සෙන් ඇහෙන්න ගත්තා. මම බලනකොට ගස් දෙකක් අතරින් අන්ධයෙකුත් තියෙන මහා අමුතු මිනිස්සෙක් පැදි අපි දිහා බලන් ඉන්නවා. මට දෙයියෝ සිහි වුණා. කලබලුන්නේ නැහැ. ඉස්සර හැරලා ආපහු වැදගත්තා. ටික වෙලාවයි ගියේ. කළු නාගයෙක් අපි ඉස්සරහට ඇවිල්ලා සීමාව ගාව දරණ ගාගෙන අපි දිහා බලන් ඉන්නවා. නෑට තටුවෙන් බිත්තරේ අරන් දෙන්න පැවරලා තිබ්බේ මට. ඒ වෙනකොටත් මං හොඳටම බය වෙලා හිටියේ. කොහොම හරි තටුවෙන් බිත්තරේ අරගෙන නෑ ගාවට දික් කරනකොටම නෑ හයිය එකපාරම වෙන්න දෂ්ට කරා. ඒත් එක මගේ අත ලිස්සලා කියලා වෙතෙන් සීමානෝලේ. සීමානෝල ඇදිලා කෙලිම ගිහින් වැදුනේ පැත්තක තිබ්බ පන්දමක. දෙයන්ට පොච්චාවේ මුළු සීමානෝලම ගිනිගත්තා. මරණ බය කියන එක දැනුනේ එදා. මං කෙලිම හැරලා බැලුවේ පිටිපස්ස අර වම් දෙකක් තියෙන මිනිහා පැදි ටික අපි ළඟට එනවා. කබු මහත්තයාගේ ඇස් දෙකත් ලේ රතු පාටයි. වසන්ත මම කෑ ගහන්න ගත්තා. "වේග පුතෝ දුවපන්. මැරෙන්න වෙන්නේ නැත්තම්." මට තේරුණෙත් නෑ. එකපාරම කකුල් දෙක හිටගෙන දුවන්න ගත්තා. කොහෙට දුවනවද කියලා තේරෙන්නේ නෑ. වසන්ත මාම සරම කඩාගෙන කැලේ පැත්තට දිව්වා. මාත් අනිත් පැත්තෙන් කැලේට දුවලා පිටිපස්සවත් බලන්න නැතුව හොඳ කුණුහරුපටේකුත් කියාගෙන නවතින්නේ නැතුවම දිව්වා. දුවලා හති වැටිච්ච පාර පොඩක් නැවතිලා පිටිපස්ස බලනකොටම එතන තිබ්බ මාරගහක් ගාව සුදාදගත්ත ලස්සන කාන්තාවක් මන් දිහා බලාගෙන ඉන්නවා. ටිකෙන් ටික මට අමුත්තක් තේරුණා. ඒ ලස්සන මූණ ටිකෙන් ටික විරූප වෙනවා. දත් එළියට පයින්නවා. ඇස්වලින් ලේ ගලනවා. ඒ මල යකින්න එකපාරම අත් දෙකක් දික් කරගෙන විලාප තියාගෙන මගේ ළඟට පැන්නා. උදේ ආරෙදි මං හිටියේ පන්සලේ. හාමුදුරුවොත් ළඟ ඉන්නවා. ගමේ ඔක්කොම වට වෙලා මගේ අත් කකුල් ඔක්කොම කඩලා දාලා වගේ මාර විදියට රිදෙනවා. හාමුදුරුවෝ මගෙන් මොකද උනේ කියලා මම විස්තරේ කිව්වා. විස්තරේ කිව්වත් එක්කම හාමුදුරුවෝ මට කිව්වා මම කැලේ පැත්තක වැටලා ඉන්නව දැකලා ගමේ මිනිස්සෙක් මාව පන්සලට ගිහින් දැම්මලු. රෑ ඉඳන් එළි වෙනකම්ම පිරිත් කියලා දැන් ටිකට කලින් තමයිලු මම ඇහැරුනේ.
මගේ වම් මුරහිසේ ඉඳන් දකුණු යටිබඩ වෙනකම්ම තද කැපුමක්. මට කිසි දෙයක් හිතාගන්න බෑ. මං කපු මහත්තයා කෝකෙලා ඇහුවා. ඒ කිව්ව දෙයට නම් තව පොඩ්ඩක් මං ෂොක් වුණා. කළු දියුම්ගල තැනිතලාව ගාව අත් දෙකෙන් බිම හූරගෙන දිවත් එළියට දාගෙන හොඳම සීන් එක කියන්නේ පොරගේ ඇස් දෙක නෑලු කවුරුරු උගුල් වෙලලු. අදටත් වසන්ත මාමට ඇවිදින්න බෑ. එක තැන සීන් එකෙන් බේරලින එකම එක මම. තමට අයිති නැති දේවල් පස්සේ නොයා පාඩුවේ හිටියනම් අද කාටවත් මෙහෙම දෙයක් වෙන්නේ නෑ. ඉතින් කතාව හොඳයි කියලා හිතනවා නම් channel එක subscribe කරලා තියාගන්න. පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න. එන හැමෝටම ජය වේවා.